හෙලෝ ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ මේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට පොඩි දේවල් ටිකක් කතා කරන්න කැමතියි මේ මගේ පළවෙනි වීඩියෝ එකෙන්. ඒ කියන්නේ ඔය UK ආවට පස්සේ මොනවද මුලින්ම කරගන්න ඕනේ කියන එක. හරි. අද මම ඔයාලත් එක්ක කතා කරන්න කැමතියි මුලින්ම UK වල accommodation ගැන. ඇත්තටම UK වල accommodation ඔයාට හොයාගන්න ලේසියිද? එහෙම නැත්නම් ගොඩක් අමාරුයිද? මොකක්ද මේ හැමෝම කියන ප්‍රශ්නේ? ඇත්තටම ඔයාලට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරියටම හොයලා බලලා ආවනම්. ඒ කියන්නේ ඔයාලගේ මම හිතන්නේ කවුරු හරි මෙහි ඉන්න පුළුවන් එක්ක යාළුවෙක් එහෙම නැත්නම් වෙන නැදැවෙන කෙනෙක් දන්න කෙනෙක් UK වල ඉන්නවනම් ඔයාට accommodation එකක් හොයාගන්න එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඒත් එක්කම ඔයාට පුළුවන් ඔයාටම accommodation එක හොයාගන්න. ඒ කියන්නේ මෙහි mainly websites කීපයක් තියෙනවා ඔයාට accommodation හොයාගන්න පුළුවන්. මම මේ websites ටික mention කරන්නම් මගේ description එකේ. ඔයාටත් ගිහින් search කරන්න පුළුවන් ඔයා එන ප්‍රදේශයත් එක්ක ඔයා එන area එකත් එක්ක මොනවාද ඔයාට හොයාගන්න පුළුවන් accommodation මොනවාද තියෙන areas කියන එක. මම කතා කරන පළවෙනි වෙබ්සයිට් එක තමයි Gumtree කියන්නේ. ඉතින් මේක ටිකක් පරණ වෙබ්සයිට් එකක්. නමුත් මේකෙත් ඔයාට accommodations හොයාගන්න පුළුවන්. පොඩ්ඩක් search කරලා බලන්න පුළුවන්. මම ඒක ඔයාට මේ description එකේ දාන්නම්. මොකද්ද Gumtree එකේ link එක. හරි. ඊළඟට තියෙන websites තමයි Zoopla කියලා එකක් තියෙනවා. ඒකෙත් ඔයාට search කරන්න පුළුවන්. ඒත් එක්කම ඊළඟ එක තමයි Rightmove. Rightmove කියන වෙබ්සයිට් එකෙනුත් ඔයාට ඔයාගේ accommodation එක හොයාගන්න පුළුවන්. අනිත් එක තමයි Spare Room. ඔන්න ඔය වෙබ්සයිට්ස් වල තමයි ගොඩක් වෙලාවට මෙහි ඉන්න අය accommodation හොයාගන්නේ. ගොඩක් අය ආවට පස්සෙත් හොයාගන්නවනේ. අන්න ඒකයි මම කියන්නේ ඔයා එන්න කලින් හොයාගෙන ඒක කාට හරි මෙහි ඉන්න කෙනෙකුට හරි බලලා කන්ෆර්ම් කරගන්න පුළුවන් නම් මෙහි ආවට පස්සේ ඔයාට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. එහෙමනම් ඔයාලට පුළුවන් ඔයාලගේ accommodation එක මෙන්න මේ sites වලින් හොයාගන්න. single room ද එහෙම නැත්නම් ඔයා ඉන්නේ couple නම් double room ද එහෙම නැත්නම් ඔයා family යනවා නම් ඔයාට ඕනේ house එකක්ද එහෙම නැත්නම් apartment එකක්ද කියලා මෙන්න මේ website එකෙන් ඔයාට හොයාගන්න පුළුවන්. ඒ ඔයා එන area එකත් එක්ක අනුව. අනිත් එක තමයි මම මෙතනදී ඔයාට accommodation වල ගාණ නම් කතා කරන්න යන්නේ නැහැ. මොකද හේතුව මෙහි දැන් මම ඉන්නේ නම් ලන්ඩන් එක compare කරන්න බෑ outside. මොකද ලන්ඩන් වල නම් ටිකක් accommodation වල price එක වැඩි. ඒත් එක්ක ඔයා outside එනවා නම් ඊට වඩා ගොඩක් අඩුවෙන් හොයාගන්න පුළුවන්. අනිත් එක තමයි ඔයා accommodation එක හොයනවා නම් ඔයා එන්නේ university student කෙනෙක් විදිහට නම් ඒ university එක තියෙන area එකෙම හොයාගන්න බලන්න. work visa එනවා නම් work කරන තැනට ළඟ accommodation එකක් හොයාගන්න try එකක් දෙන්න. ඉතින් එහෙම වුණොත් ඔයාට transport cost එකත් අඩු වෙනවා. ඒත් එක්ක travel කරන time එකත් අඩු වෙනවා. මොකද මෙහි ආවට පස්සේ ගොඩක් අය busy වෙන්නේ ඔන්න ඕකත් එක්ක. මොකද අපි university යනවා නම් university යන්නත් ඕනේ. ඊට පස්සේ ඇවිල්ලා part time එකට යන්නත් ඕනේ. ওই විදිහේ ගැටලු නිසා තමයි අපි ඒ ඉන්න area වලින්ම accommodation හොයාගන්න බලන්නේ. අනිත් වැදගත් කාරණේ තමයි ඔයාලා ආවට පස්සේ ගොඩක් වෙලාවට ඔයාට living room එක ඒත් එක්කම ඔයාගේ kitchen එක ඔයාගේ washroom එක අනිත් අයත් එක්ක share කරගන්න වෙයි. ඒක ඉතින් මෙහි සාමාන්‍ය දෙයක්. හැබැයි ඒකටත් ඔයා හිත හදාගෙන පුරුදු වෙන්න වෙනවා. තව දෙයක් කියන්නද? ඔයා දන්නවනේ UK වල washroom වල විදේශව එකක් නැහැ කියලා. අන්න ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. ඊට පස්සේ වැදගත් දේ තමයි ඔයා bank account එකක් open කරගන්න එක. ඉතින් මෙහි ආවට පස්සේ ඔයාට පුළුවන් accounts ඕන bank එකක open කරගන්න. හැබැයි සමහර banks වල නම් සමහර requirements තියෙනවා students වලට වගේ open කරන්න බැරි. ඒ වගේම ඒක ඔයා bank එකත් එක්ක කතා කරන්න ඕන. හැබැයි අපි හැමෝම වගේ open කරනවා මොන්ස bank එකේ නම් account එක.
ඉතින් ඒක ඔයාට ඔන්ලයින් ඕපන් කරන්න පුළුවන් මේ account එක. ඒකට අදාළ link එක මම ඔයාට දාන්නම් මේ description එකේ. ඊට අමතරව මෙහි තව තියෙනවා Lloyds කියලා බැංක් එකක්. ඒත් එක්ක NatWest, HSBC, Barclays ඔය වගේ බැංක්ස් කීපයක්ම තියෙනවා. මම මේ සඳහන් කළ හැම බැංක් එකකටම වගේ ඇප් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔන්ලයින් බැංකින් තියෙනවා. ඒ නිසා ඔයාලා ඒකේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඇප්ලයි කළත් එක්ක ඔයාට සතියක් දෙකක් වගේ යද්දි ගෙදරටම බැංක් කාඩ් එක ගෙන්න ගන්න පුළුවන්. මට පොඩි දෙයක් ඔයාට මෙන්ෂන් කරන්න අමතකුණා. ඒ තමයි ඔයා බැංක් account එක ඕපන් කරන්න කලින් මෙහි ඔයා SIM එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ UK වල ෆෝන් නම්බර් එකක් තියෙන්න ඕනේ. මොකද බැංක් ඩීටේල්ස් වලට ෆෝම්ස් ෆිල් කරද්දී ඔන්ලයින් හරි ඇප්ලයි කරද්දී ඔයාට ඔයාගේ මොබයිල් ඩීටේල්ස් දාන්න වෙනවා. ඒ නිසා ආව ගමන් SIM එකක් ගන්න. ඒත් එක්ක මෙහි ඔයාට SIM ගන්නවා නම් ගොඩක් ඒත් වර්ග තියෙනවා. Vodafone, EE, Leica Mobile ඔය වගේ කීපයක්ම තියෙනවා. ඒකෙන් ඔයාට SIM එකක් අරගෙන ඊට පස්සේ නම්බර් එක යූස් කරන්න පුළුවන් දෙයටම. අනිත් දේ තමයි ඔයා ලන්ඩන් වලට එනවා නම් ට්‍රාන්ස්පෝර්ට් වලදී අපි යූස් කරන්නේ මෙහිදී Oyster කියලා කාඩ් එකක්. ඉතින් මේ Oyster කාඩ් එක තමයි අපි හැම ස්ටේෂන් එකකදීම එහෙම නැත්නම් බසස් වලදී හරි අපි ටච් කරලා යන්නේ. ඉතින් ඔයාට මේ Oyster එක টොප් අප් කරන්නයි තියෙන්නේ. මෙන්න මේ Oyster එකත් ගන්න එක හරිම වැදගත් ලන්ඩන් ඉන්න කෙනෙකුට. ඔයාට ඔයාගේ ඇත්තටම කිව්වොත් ඔයාගේ බැංක් කාඩ් එකත් යූස් කරන්න පුළුවන්. හැබැයි ඊට වඩා ගොඩක් සිකියුර් මේ Oyster කාඩ් එක යූස් කරන එක. මොකද ඒක අපිට අවශ්‍ය ගාන টොප් අප් කරගෙනයි යන්නේ. බැංක් කාඩ් එකේ එහෙම නැහැ. අපි අපේ මේ earn කරන හැම මුදලක්ම අපි ඒකෙන් තියාගෙන ඉන්නේ. ඒ නිසා ගොඩක් සිකියුර් මෙන්න මේ Oyster කාඩ් එක තියාගන්න එක. සහ මෙතනදී ඔයා TFL කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ලන්ඩන් ඉන්න කෙනෙක් නම් ඒත් එක්කම මෙන්න මේ TFL කියන ඇප් එකෙන්ම ඔයාට අර Oyster එක টොප් අප් කරගන්න පුළුවන්. ඔයාගේ බැංක් ඩීටේල්ස් ඒ TFL එකට ඇඩ් කරලා ඒකෙත් ඇප් එකක් තමයි තියෙන්නේ. ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඒකෙන්ම අපිට টොප් අප් කරගන්නත් පුළුවන්. ඒ නිසා දැන් අපි ඇත්තටම ලන්ඩන් වල ට්‍රැවල් කරද්දී මෙන්න මේ TFL ඇප් එක දාගෙන තියෙන එක ගොඩක් ඇත්තටම අපිට යූස්ෆුල් වෙනවා. මොකද අපි දැන් ගෙදරින් එළියට බහින වෙලාවත් එක්ක අපිට ඊළඟට තියෙන ට්‍රේන් එක හෝ බස් එක කීයට තියෙන්නේ කියන එකත් මෙන්න මේ ඇප් එකේ ඔයාට වැටෙනවා. ඒත් එක්ක ඔයා යන්න ඕන තැන හරියටම එයා ලිස්ට් එකක් දෙනවා මෙන්න මේ විදිහට යන්න කියලා. ඔයා ඊළඟට ගන්න ඕන මොකද්ද බස් එකද ට්‍රේන් එකද කියන එකත් මෙන්න මේ ඇප් එකෙන් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට මේකෙන් යන්න හරියටම මැප් එක දෙනවා. ඔයා යන්න ඕන කොතනද අන්න ඒ තැන හරියටම අපිට බස් එකෙන් ට්‍රේන් එකෙන් ගන්න විදිහ තමයි මේ ඇප් එකෙන් කියන්නේ. ඒත් එක්කම තව ඇප් එකක් තියෙනවා City Mapper කියලා. අන්න ඒකත් ඔයා ඩවුන්ලෝඩ් කරගන්න. ඇත්තටම තනියම හරි තව කෙනෙක් එක්ක ට්‍රැවල් කරත් මෙන්න මේ ඇප්ස් දෙක හරිම වැදගත් ට්‍රැවල් කරද්දී. මොකද මෙහි අපිට ඇත්තටම තව කෙනෙක්ගෙන් අහගෙන යන්න බැහැනේ. ඒ නිසා අපිට පෝස්ටල් කෝඩ් එක ඇඩ් කරපු ගමන් අපිට යන්න ඕන විදිහ මෙන්න මේ ඇප්ස් වලින් බලා ගන්න පුළුවන්. ඊළඟට මම ඔයාලත් එක්ක කතා කරන්න කැමතියි ඔයාලගේ GP රෙජිස්ට්‍රේෂන් එක ගැන. GP රෙජිස්ට්‍රේෂන් එකත් හරිම වැදගත් මෙහි ආවට පස්සේ. ඔයාට මේකෙත් ඔන්ලයින් රෙජිස්ටර් වෙන්නත් පුළුවන්. ඒකෙත් ලින්ක් එක මම ඔයාට මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙන්ෂන් කරනවා. ඒත් එක්කම ඔයාට ෆෝම් එකක් තියෙනවා ෆිල් කරන්න. ඒ ෆෝම් එක ෆිල් කරගෙන GP ළඟට අරගෙන යන්නත් පුළුවන්. මේ දෙකෙන් ඔයාට ඒ දෙක රෙජිස්ට්‍රේෂන් එක කරගන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයාට ඉමර්ජන්සි මොන හරි මෙඩිකල් ට්‍රීට්මන්ට් අවශ්‍ය නම් GP කන්ටැක්ට් කර ඉන්න එකට වඩා ඔයා හොස්පිටල් යන එක තමයි හොඳ. මොකද GP සමහර වෙලාවට දවසින් කන්ටැක්ට් කරගන්නත් බෑ. සමහර වෙලාවට නිවාඩු දවස් තිබුණොත් ඒත් එයාව කන්ටැක්ට් කරගන්න බෑ. ඒ නිසා ඔයා ගොඩක් හොඳයි හොස්පිටල් යන එක. එහෙම නැත්නම් ඔයා කෝල් කරන්න
111 කියන නම්බර් එකට එහෙම නැත්නම් 999 කියන නම්බර්ස් වලට මෙන්න මේ නම්බර්ස් වලට කෝල් කරලා ඔයාට ඉමර්ජන්සි ට්‍රීට්මන්ට් වලට ඒ කියන්නේ හොස්පිටල් වල තියෙන ANE යුනිට් එක ඔයාට ඒකට සාමාන්‍යයෙන් ඇම්බියුලන්ස් එකක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඔයා ඒත් එක්කම NHS app එකක් ඩවුන්ලෝඩ් කරගන්න. මොකද ඒ ඩවුන්ලෝඩ් කරගත්තාම ඔයාට ඔයාගේ මෙඩිකල් හිස්ටරි එක ඒත් එක්කම ඔයාට ඉස්සරහට තියෙන අපොයින්ට්මන්ට්ස් ඒත් එක්කම පාස්ට් අපොයින්ට්මන්ට්ස් ඔයාගේ ප්‍රෙස්ක්‍රිප්ෂන්ස් ඒත් එක්කම ඔයාට කන්සල්ට් කරපු ඒවා ඒ හැමදේම මෙන්න මේ NHS app එකෙන් බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ app එකක් ඩවුන්ලෝඩ් කරගෙන තියාගන්න. තව දෙයක් අපි ගෙවන IHS සර්චාර්ජ් එකෙන් ඔයාගේ ඩෙන්ටල් වලට අවශ්‍ය ට්‍රීට්මන්ට් වලට පේමන්ට්ස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ඒකට ට්‍රීට්මන්ට් ගන්න බෑ මෙහි UK වලින්. ඇත්තටම දත් සම්බන්ධව නම් මෙහි ගොඩාක් ලොකු ගාණක් යනවා මොන හරි වුණොත්. ඒ නිසා ඔයාට දත්වල මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඩෙන්ටල් සම්බන්ධව ඔයා ඒවා ඔක්කොම ලංකාවෙන්දි කරගෙන එන්න. නැත්නම් ආයෙ ලංකාවට ගිහින් කරගෙන එන එක තමයි වඩා හොඳ මෙහි කරගන්නවට වඩා. ඒ කියන්නේ ඊතරම් මෙහි මිල අධිකයි ඒ ඩෙන්ටල් ට්‍රීට්මන්ට් කරගන්නවා නම්. ඊළඟ දේ තමයි ඔයා මෙහි ආවට පස්සේ NI එකට ඇප්ලයි කරන්න ඕන. NI කියන්නේ National Insurance Number කියන එක. ඒ නැෂනල් ඉන්ෂුරන්ස් නම්බර් එක ඔයා වැඩ කරන්න යද්දී එතෙන්ද දෙන්න වෙනවා. ඒ නිසා මෙහි ආවට පස්සේ NI එකටත් ඇප්ලයි කරන්න. මේ ටික තමයි අද මට මේ වීඩියෝ එකෙන් කියන්න මම ලෑස්ති වුණේ. ඉතින් ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි කරන්නම්. ඒත් එක්කම මොන හරි සම්බන්ධයෙන් ඔයාට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මොන හරි දැනගන්න තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. ඒත් එක්ක ඔයාගේ තව එන්න කවුරු හරි මෙහි ඉන්නවා නම් ඒත් එක්ක මෙහි අලුතෙන් ආවා ඉන්නවා නම් එයාලටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මම හිතනවා ඒක වැදගත් වෙයි කියලා. සමහර පොඩි පොඩි දේවල් සමහරට මිස්සලා ඇති. මම හිතන්නේ එහෙම ලොකුවට දේවල් මිස් වෙන්න නැතුව ඇති. හැබැයි ගොඩාක් විස්තරාත්මකව පැහැදිලි කරලා නැහැ. ඒකට ගොඩාක් ලොකු වීඩියෝ එකක් කරන්න වෙනවා. ඒ නිසා මේ ටික ඔයා හරියට කරගත්තොත් මම හිතනවා ගැටලුවක් වෙන්නේ නැති වෙයි කියලා. thank you මගේ වීඩියෝ එක බලුවට. ඒත් එක්ක ෂෙයා කරන්න මේ වීඩියෝ එක. ඒත් එක්ක මාව subscribe කරන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලව හම්බෙන්නම්. bye.